හරිතාගාර ආචරණයට හේතු වන හරිතාගාර වායු වන කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, ෆ්ලුරෝෆ්ලුරෝකාබන් සංයුතයේ වායුගෝලය අසීමිත ලෙස ඉහළ යාම නිසා සූර්යාගේ තාප විකිරණ අධික ලෙස වායුගෝලයට ලැබීමෙන් වායුගෝලයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යාමේ තත්ත්වය ගෝලීය උණුසුම ඉහළ යාමයි. කාලගුණික හා දේශගුණික විපර්යාස රැසකට මෙම ගෝලීය උණුසුම ඉහළ යාම බලපෑම් ඇති කරමින් සිටී. ගෝලීය උණුසුම ඉහළ යාම හේතු කොටගෙන උත්තර හා දක්ෂිණ ධ්‍රවවල ගැසියල තට්ටු දිය වී යාම නිසා හිමවලසුන් පෙන්ගුයින් වැනි බඳ වී යාමේ තර්ජනය අභිමුඛයේ සිටින ජීවීන්ට මෙන්ම ද්‍රවාසන්නයේ ජීවත් වන ජලජ ජීවීන්ටද මහත් තර්ජන එල්ල කරයි. ග්ලැසියර තට්ටු දියවීමෙන් පසු යඹුරු මුහුදු පතුල් වැඩි වශයෙන් සූර්ය තාපය අවශෝෂණය කිරීම නිසා සාගර උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යයි. සාගර උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යාමේදී එම ප්‍රදේශවල ජීවීන්ට අහිතකර තත්ත්ව ඇතිවීම නිසා ජීවීන්ව වාසස්ථාන සොයා සංක්‍රමණය වේ. සාගරයේ ජෛව විවිධත්වයටද මේ ඉතාමත් බලපෑම් එල්ල කරයි. තවද සාගර ජල මට්ටම ඉහළ ගොස් කුඩා දූපත් ජලයෙන් යටවීමටද ඉඩ ඇත. උදාහරණයක් ලෙස ග්‍රීන්ලන්තයේ සහ ඇන්ටාර්ක්ටිකාවේ අයිස් තට්ටු දිය වී යාම එක්සත් ජනපදයට බලපෑම් එල්ල කරයි. මේ හේතුවෙන් කොලරාඩෝ ගඟේ ජල මට්ටම කිහිප වතාවක් ඉහළ ගොස් ඇත. විද්‍යාඥයන් පවසන පරිදි ග්‍රීන්ලන්තයේ සහ ඇන්ටාර්ක්ටිකාවේ අයිස් තට්ටු දිය වී යාමෙන් 2100 වන විට මුහුදු ජල මට්ටම මීටර් 21කින් ඉහළ යා හැකිය. මෙයින් අදහස් කෙරෙන්නේ ඉන්දුනීසියාවේ බොහෝ නිවර්තන දූපත් සහ බොහෝ පහත් බිම් මුහුදු ජලයෙන් යටවන බවයි.